අපි අද අලුත් ගමනක් යන්න හදන්නේ. සුපිරි ගමනක්. අලුත් ට්‍රිප් එකේදී හම්බෙමු. අපි ආවා ජයසේන මාමලාගේ ගෙදරට. ජයසේන මාමලාගේ ගෙදර නියමයි. ඒ කියන්නේ සම්පූර්ණ අක්කර ගානක් මැද්දේ තියෙන එකම ගෙදර තමයි ජයසේන මාමලාගේ ගෙදර. ජයසේන මාමලාගේ ගෙදර ඒ කියන්නේ මේ ලස්සනයිනේ. කොයිටියක් තියෙනවනේ. මාරුම ලස්සන විදිහට විස්තරයක්. පරිසරෙත් එක්ක අමුතුම ගතියක් තියෙනවනේ. මේ අමුතු ගතියක් තියෙන. ඒ කියන්නේ මේ මිද්දෙනිය පැත්තේ මාර ප්ලේස් එක මේක. නියමයි සුපිරිම නිදහස්. ඒ කියන්නේ වාහනයකවත් සද්දයක් එන්නේ නැහැ මේ පැත්තට. මේ තියෙන ජයසේන මාමගේ ගෙදර. නිදහසේ ඉන්න පුළුවන් නියමටම. මේ ඉන්න අපේ ජයසේන මාමා. ජයසේන මාමා හම්බුනේ මීට කොච්චර කාලයක්ද? අපි මාස 8ක් වගේනේ. මාස 7ක් වගේ. මාස 7කින් තමයි ජයසේන මාමා හම්බුනේ. අපි ආව ඉතින් ආයෙත් සැරයක් මාමා බලලා යන්න. ජයසේන මාමා බලලා. අපි අද හදන්නේ රොටි හදමු. කෑමට රොටි හදලා චිකන් හදලා එහෙම ගමුනේ. මාම හදලා තිබ්බා අපිට මේ මාළු වගේ. මාළුත් කාලා අර විදියත් හදලා අපි කතා කරමු ඉස්සරහට. සීසි. ජයසේන මාම අපිට කන්න මස් හදනවා. හදන්න මස් ටික කපන ගමන් ඉන්නේ. ඉතින් මාමේ මේ දවස්වල මොනවද විස්තර? මේ දවස්වල. ගොවිතැන් එහෙම? ගොවිතැන් එහෙම? ගොවිතැන් කරන්න වැස්සේ නැහැ. වැස්සේ නැහනේ. වහිනකම් බලාගෙන ඉන්න මේ යට ಜಾති සුද්ධ කොල්ල හදාගෙන. ඒකනේ නේ. කජ්ජු ටිකක් එම දාන්න හදාගෙන තියෙන ඉතින් බෑ කරන්න මේ වරුසාව නැතු. වරුසා ප්‍රශ්න තමයි මෙහාට තියෙන එකම ප්‍රශ්නේ. නැත්තම් මේ තියෙන සුන්දරත්වයත් එක්කනේ. ආව්. කොච්චර දෙයක්ද? එමෙයි ඉතින් සල්ලි හොයනනම් වහින්න ඕන. අන්න ඒක තමයි. මේ තියෙන ජයසේන මාමගේ ට්‍රැක්ටරේ. අපේ අලුත් සමාජිකයෙක් ඉන්නවා. අපි එතකොට කරපිංච දාලා තියෙන්නේ. දැන් මම ලුණු දැම්මා, මිරිස් දැම්මා, එතකොට මස් කරි දැම්මා, ලුණු දැම්මා. තමනද මේ ලුණු දැම්මා. දැන් මස් ටිකක් දාලා තියෙන්නේ. දැන් හදන්න තමයි තියෙන්නේ. දැන් උතර මික්ස්. දැන් අපි ලිපේ තියාගන්න තමයි හදන්නේ. මාම මේ අමුතුවට මොකද කෑල්ලක් ගෙනත් මේ තමයි ලිපපත්තු කරන්න හදන්නේ. මොකද මාම මේ කෑල්ල? මේක ඔට්ටපාවල්. රබර් වලින් හදන එක. ඔව්. එතකොට මේක ලිපෙට දීලා ගිනි කුරක් ගාපුවම මේක තෙල්පත් වෙනවා පත්තු වෙනවා. එතකොට ඒක මේ නිවෙන්නේ නැහැ නේ? නෑ. නිවෙන්නේ නැතුව හොඳටම ඕක තමයි පත්තු කරගන්න තියෙන හොඳම ක්‍රමය. නියමයි. දැන් අර ඔට්ටපාලු කෑල්ලට තමයි ගින්දර තියන්නේ නේ මාමේ? ඔව්. ආනබන් දැන් එක මේක හොඳට පත්තු වෙනවා. බලන්න දැන් අර ගින්දර ටික මේ සුපිරියට මේ යනවා. ඒ කියන්නේ මාමගේ ශාස්ත්‍රය හොඳයි. ගින්දර ටික නියමයටම පත්තු වෙනවා දැන්. දැන් මස් එකත් තාම හැදිලා නැහැ. සාමාන්‍ය හැදීගෙන එන ගම. මේ මුග යන කියන්න බැරුණානේ. නම කියනවා? ආෂෆ්. මගේ මුස්ලිම් හොඳ යාළුවෙක්.
අපි දෙන්න හම්බුනේ අම්මට සිරි මාර අපි දෙන්න හම්බුනේ හොස්පිටල් එකේදී. හොස්පිටල් එකේ තිබ්බ යාළුකම තාමත් ඒ විදිහට තියෙනවා අපි දෙන්නගේ. අපි දෙන්න තමයි ඉතින් ඔය හරිය විදින්න යනවා නම් මේ තමයි සුපිරි බොක්කක් මගේ. අනිවාර්යයෙන්. ආයෙත් ඉස්සරහට හම්බෙමු. අනිවාර්යෙන්. අලුත් වීඩියෝස් වලින්. අලුත් වීඩියෝ වලින් අපි දැන් හිතාගෙන ඉන්නවා නුවරඑළිය යන්න. නුවරඑළිය වීඩියෝ එකේදී අපි බලමු. එන්න අලුත් වැඩ ටිකක් කරන්න ඉන්නේ. ඔව්. අපිත් එක්ක ඉතින් සෙට් වෙලා ඉන්න කියලා තමයි කියන්න කියන්න තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. පුතේ මම යනවා මේ එළුවන්ට කොළ ඩිංගක් කපන් එන්න. පැය වෙනට කලින්. අර වෙන කලින් කපා ගන්න ඕනේ නැත්තම් පේන්නේ නැහැ නේ නේම. හරි හරි හරි. මාම ගියා දැන් එළුවන්ට කොළ කපන්න. අපි දෙන්න විතරයි දැන් අපි දෙන්න බලාගෙන ඉන්නේ මස් එක හැදෙනවද මොකද වෙන්නේ කියලා. අවුලක් නැහැ මස් එක හැදෙන ගමන් ඉන්නේ. මේ මාම ගැන කිව්වොත් මේ මාමත් හරි සුන්දර චරිතයක්. ඒ කියන්නේ හරි අහිංසක විදියට නෝමල් එකේ ගොවිතැනක් කරගෙන අහිංසක විදියට ඉන්න මාම කෙනෙක්. ඒ කියන්නේ හරි වැඩක් නැහැ කියලා ගොවිතැන් වලට මාර දක්ෂ මාම කෙනෙක්. ගොවිතැන් වල කියන්නේ නියම පොරක් වැඩක් නැහැ ගැන කතා කරලා. මාමගේ එළුවෝ ටිකක් ඉන්නවා. එතකොට කුකුල්ලෝ ඉන්නවා. බල්ලෝ 5ක් ඉන්නවා. ඉතින් මාම තනියෙන් නෙමෙයි. මාම එතකොට එන සේනාවක් එක්ක තමයි ඉන්නේ. මාම අපිට කියලා ගියේ මේ මස් එකට ගින්දර දාන්න. එතකොට එන වැඩ ටිකක් කියලා ගියේ. ඔයාලට දැන් ඇහෙනවා ඇති කුකුල්ලෝ අර පැත්තෙන් කෑ ගහනවා, එළුවෝ කෑ ගහනවා ඊට එහා පැත්තෙන්. කොහොම හරි කුකුල්ලෝ 10ක් 15ක් විතර ඉන්නවා. එතකොට එළුවොත් ඉන්නවා 12ක් විතර වගේ. එතකොට බලන්න කොහොමද මාමගේ ඉන්න සත්තු ටික විතර. මාම හැබැයි මෙහි ඉන්න තනියම. මාම තනියෙන් කෑම උයාගෙන කාලා තනියෙන් එතකොට මේ ඔක්කොම තනියෙන්ම තමයි ජීවත් වෙන්නේ. මාමගේ නියම මේ වගා බිමක් තියෙනවා. අපි ඒ හරියටත් යන් යද්දී නියම තැනක් තියෙනවා. නියමටම වගා කරගෙන මාර සුන්දරත්වයෙන් ජීවිතය ගෙවනවා. ඊට වඩා මොනවද? කොහමද එළුවෝ ටිකගේ සතුට මාම මේ කැම ටික ගෙනාවට පස්සේ තියෙන සතුට? දැන් මාම දෙන්න කියලා තමයි කෑ ගහන්නේ. දෙමු එහෙනම්. දැන් මාමා එළුවෝ ටිකට කැම දාලා ඉවරයි, කුකුල්ලෝ ටිකට කැම දාලා ඉවරයි. අපි බලමු මාමගේ එළු පැටියෙක් පොඩ්ඩක් වඩාගෙන ඉල්ලලා මේ දෙයිද කියලා. මාමේ එළුවෙක් ගන්නකො පොඩ්ඩක් වඩා ගන්න. එළු පැටියෙක්. ඈ? දෙන්නන්නේ. ඒ බෑලු ඇයි බැරි? බැරි ඇයි? කිරිසුවඳයි. කිරිසුවඳයි. බෑ. බැරිද? ඇයි බැරි? අපේ තියෙන අඩුපාඩු ඔක්කොම ඔයාලා කියන්න. අපේ තියෙන හොඳ එතකොට අපි මොනවද තව හදා ගන්න ඕන දේවල් ඒ ඔක්කොම ඔයාලා කියන්න. අනිවාර්යයෙන්. නේද බං? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් කරන්න නේ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අඩුපාඩු තියෙනවා නම් අපිට කියන්න. හරි. අවුනේ. ළඟට වෙලා පොල් ටිකක් තමයි ඉල්ලන්නේ නේ මම.
දැන් මාම රොටි ටික හදන්න හදන්නේ. මේ විදියට ගුලි හදා ගන්නවා. මෙච්චර ගුලි හදන්නේ නැහැ ගෙදර කද්දි. මේ ලොකු රොටි හදන්න හදන්නේ. ගුලි 4යි 5යි 6යි 7යි. ගුලි 7ක්. මාව දැන් කොළ ටික කඩා ගන්නවා මේ රොටි ටික තඹ ගන්න. ඇයි මාම කොළ දාන්නේ මේ විදියට? කොළ දාගම හොඳ අපිට. අර රොටි එකපාරට කබල දාගම කර වෙලා යනවා. කරල වෙනෝනේ. තැම්බෙන අඩු. තැම්බෙන අඩුයි. දැන් ওই විදියෙන් කරන එකෙන් මේ තැම්බෙන එක එහෙම ප්‍රශ්නයක් නැහැ. කර වෙන්නේ නැහැ නේ. නෑ. කොහොමද තියෙන්නේ? හරි. එක රොටියක් හරි. උණු මොස්ටික සුපිරියටම තියෙනවා. පිළියාගේ එක කෑල්ලක් කාලා බලමු මොකද තත්ති කියලා. නෑ. මාරම රහ. මාර සුවඳක් එන්නේ නේ. සුවඳ මාර සුවඳයි නේ. අපි මස් ටිකයි රොටි ටිකයි අරගෙන ලස්සන තැනකට යන්න හදන්න. ඉතින් බලමු අපි ගිහිල්ලානේ. අපේ view එක බලන්න. ඔන්න බලන්න. මේ view එක නම් S2 අදා ගන්න බෑ. ෂි. පුදුම ලස්සනක්. මාර ලස්සනක් තියෙන්නේ. ඔන්න බලන්න. මේ view එක බලන්න නම් අම්මෝ S2 පින් කරන්න ඕනේ. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. මේ වගේ තැනකට එන්න නම් ඉතින් අනිවාර්යෙන් මෙහෙට එන්න. අපි තැන කියන්නම් පස්සේදී. තව ගොඩාක් තියෙන දේවල්. අපි ඉතින් දැන් වාඩි වෙලා කන්නා තමයි හදන්නේ. කන ගමන් මාමත් එක්ක කතා කර කර මාමගේ තව යාළුවෙක් ආවා. මාමගේ යාළුවටත් රොටි කෑල්ල දීලා අපි ඉතින් කතා කර කර කාලි ඉවරුණා. මොකද හිතෙන්නේ කියලා අපෙන් අහන්න ඕනේ නේ. අපිට නම් ඉතින් මාර වටිනවා. මාමගේ කැම ටික තමයි ඉතින් ඔහලා ආපු ගම් ලොකු දෙයක් මට. ඔව්. කෑ බිව් අපි කට්ටි එක්ක අහුවලා ඈ ඒක කොච්චර දෙයක්ද නැත්තම් ඉතින් එන්න ලැබිච්ච දවසක ඕනම ජානක මගේ ගෙදර දොර ඇරලා තියෙනවා. අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් යනවා. මාව බලන්න. අපි තව වීඩියෝ එකකින් අපි මාමත් එක්ක යන්නම් මේ තව මොන හරි රස කෑමක් කන්න. ඔව්. අනිවාර්යෙන්. කුරක්කන් තලපකමු. අන්න හරි. කුරක්කන් තලපයි වැව් මාළුයි. ඔව්. ඈ අපි එකමු. ඒ හැම දෙයක්ම පරිස්සමෙන් කරගන්න වැවුල දාන්න යන්න එපා. අනවශ්‍ය ගමන් යන්න ලේට් වෙන්නත් එපා. ලස්සන ජීවත් වෙන්න මේ මං ඉන්නේ වගේ. අනිවාර්යෙන්. මාම ඇත්තටම හරි හොඳ චරිතයක්. මාම තනියෙන් තමයි මේ ඉන්නේ. තනියෙන් තමයි මේ ගේම ගහගෙන යන්නේ. එහෙනම් මාමට බුදු සරණයි. මේ අද අපිත් එක අශාෆ් brother thank you. දෙන්නටත් ඒ වගේම බුදු සරණයි. එහෙනම් වීඩියෝ ගෙනාව මම ලෙවියා. අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයිද නරකයිද හැම එකක්ම කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ වල අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවත් කියන්න. ලස්සන සද්දයක් ඇහෙන. එන ඒ සද්දෙත් එක්ක අපි පස්සේ ආවිත් හම්බ වෙමු. බුදු සරණයි.